මං හිතනවා ඔයගොල්ලෝ ගොඩක් අය මේ ගැජට් එක දැකලා නැහැ කියලා. මේ ගැජට් එකට කියන්නේ පුට් ටරට් කියලා. අපි හිතමුකෝ දැන් ඔයාගේ මැෂින් එකේ වැඩිපුර පාවිච්චි කරන්නේ normal පුට් එකයි, shipper පුට් එකයි, gathering පුට් එකයි. එතකොට සැරින් සැරේ මේ පුට් ගලව හයි කරන්න ගියාම ඔයාට හරි කරදරයක් නේ. මේ ටරට් එකක් හයි කරගත්තට පස්සේ ඔයාට ඉතාමත් පහසුවෙන් ඔයාට පුට් එක ගලවන්න නැතුව ඔයාට අවශ්‍ය පුට් තුනම හයි කරලා තියාගෙන ක්ෂණිකව ඔයාට අවශ්‍ය පුට් එකට මාරු වෙලා මහන්න පුළුවන්. දැන් කවුරු හරි කියන්න පුළුවන් ඉතින් පුට් ක්ලෑම්ප් එකෙනුත් මේ වැඩේ කරන්න පුළුවන් කියලා. ඔව් පුට් ක්ලෑම්ප් එකෙනුත් මේ වැඩේ කරන්න පුළුවන්. හැබැයි පුට් ක්ලෑම්ප් එකෙත් සරින් සරේ පුට් එක ගලවලා හයි කරන්න ඕනේනේ. ඒ වගේම සමහරක් අය කියනවා මගේ මැෂින් එකට පුට් ක්ලෑම්ප් එක හයි කරාට normal පුට් එකට හොඳට වැඩ කරනවා. හැබැයි gathering පුට් එකට දැම්මහම ඉදිකටු කැඩෙනවා. shipper පුට් එක දැම්මහම හරියට මැහෙන්නේ. ඔන්න ඔය වගේ කාරණා කියනවනේ. ඒ කියන්නේ පුට් ක්ලෑම්ප් එක හයි කරාට එක පුට් එකක් හරියට සෙට් වුණාට තව පුට් එකක් හරියට සෙට් වෙන්නේ නැති අවස්ථාවල් තියෙනවා. සමහරක් වෙලාවට ඒ අර පුට් ක්ලෑම්ප් එකේ තියෙන ගුණාත්මක භවයේ ප්‍රශ්නයක් හින්දා එක පුට් එකකට හරියට මැච් වුණාට අනිත් පුට් එකට මැච් වෙන්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි ඒ ගැටලු මොකුත් වෙන්නේ නැහැ මේ පුට් ටරට් එකේදී. ටරට් එක හයි කරගත්තාම ඔයාට ඒ ටරට් එක හරියට ඇඩ්ජස්ට් කරලා තියාගත්තාට පස්සේ ඔයාගේ අවශ්‍යතාවය අනුව පුට් එකෙන් පුට් එකට මාරු වෙන්න පුළුවන්. ඉතින් ඕගොල්ලන්ට කාට හරි ඕනේ නම් පුට් ටරට් එකක් NP ලංකා එකකින් මිලදී ගන්න පුළුවන්. මේ වීඩියෝ එකේ මම දාලා තියෙනවා NP ලංකා එකේ නම්බර් එක. කතා කරන්න නෙවිල්ට ඕගොල්ලන්ට ලංකාවේ පහසුම මිලට පුට් ටරට් එකක් මිලදී ගන්න පුළුවන්. මම දැන් මේ ඕගොල්ලන්ට මහලා පෙන්නන පුට් ටරට් එක මට ඕගොල්ලන්ට මහලා පෙන්නන්න කියලා ලබා දුන්නේ NP ලංකා එකෙන්. ඉතින් තව දෙයක් කියන්න තියෙනවා. මගේ channel එක subscribe ලක්ෂයකට යන්න ඉතාමත් ආසන්නයි. තව 1000ක් විතර තමයි උමනා. ඉතින් මගේ channel එක බලන අයගෙන් 180ක් channel එක බලන්නේ subscribe කරන්නේ නැතුව. 120ක් විතර තමයි subscribe කරලා තියෙන්නේ. ඉතින් channel එක subscribe කරලා bell icon එක click කරලා notification all දාලා තියාගන්න. ඕගොල්ලන්ට වැදගත් වෙන වීඩියෝ එකක් මම දාපු ගමන් බලන්න පුළුවන්.